යාළුවෝනද මම අද ගෙනල්ලා තින්නේ RGB ගේමින් මවුස් එකක් අන්බොක්සින් කරන වීඩියෝ එක. ඉතින් බලමු කොහොමද අපි මේ වීඩියෝ එක යන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා අපේ RGB ගේමින් මවුස් එක. ඉතින් මම මේක මොන වගේ මුදලකට ගත්තේ කියලා මම කියන්නම්. ඉතින් ඔය වගේ පිච්චර් එකක් එක්ක ඒ වගේම යටින් ගහලා තියෙනවා අපිට මේක මේ USB එකකින් කනෙක්ට් කරලා ඔය වගේ 12000 Pi කියලා වගේම PC එකකට ලැප්ටොප් එකකට වගේ කනෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම ඊට පස්සේ පැත්තෙන් ඔය වගේ ටිකක් ගහලා තිනවා. ඒ වගේම මෙතන ගේමින් මවුස් කියලා ගහලා පොඩි පිච්චර් එකක් එක්ක මේ වගේ made in China වගේ පොඩි විස්තර ටිකක් තමයි ගහලා තියෙන්නේ. ඉතින් වගේ මේකේ shapes 4ක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් මේ පස්වෙනි shape එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ. හරි. ඉතින් ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු මේ අපේ ගේමින් මවුස් එක අන්බොක්සින් කරලා. හරි ඉතින් මම මේ විදිහට අපේ මවුස් එක එළියට ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මුලින්ම අපේ වයර් එක තමයි තියෙන්නේ. ඒක කනෙක්ට්ලා තියෙන්නේ. හරි අපි බොක්ස් එක ඕපන් කරලා මේ මවුස් එක එළියට ගමු. එන්නෙත් නෑ. හරි. මෙන්න තියෙනවා අපි RGB ගේමින් මවුස් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ ඉතින් කවරයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි අයින් කරගමු. ඉතින් මේ තියෙන්නේ අපේ RGB ගේමින් මවුස් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වයර් එක දිග වයර් එකක් එක්ක මේ වගේ සුදු පාට ලයින් තියෙනවා. තමයි RGB ලයින් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ගොඩක් ලයින් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි මේකේ ලස්සන බලමු ලයිට් එක දාලා මේ කනෙක්ට් කරලා ලැප් එකට. ඒ වගේම මූව් එක තියෙනවා මේ වගේ. එතකොට තව ඉතින් හොඳට අතට පහසු විදියට තමයි මේ මවුස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේම ඉතින් හරිම පහසුයි. ඉතින් මම මේක ගත්තේ රුපියල් 1500ක වගේ පුංචි මුදලකට. ඉතින් මේක අපේ ළඟ ෂොප් එකකින් තමයි ගත්තේ. PC Pal කියන ෂොප් එකෙන්. ඉතින් මේ වගේ තමයි අපේ මවුස් එක. ඉතින් අපි බලමු මේක රිව්යු එක. හරි ඉතින් යාළුවනේ ඔන්න මම මගේ මවුස් එක RGB මවුස් එක මේ වගේ USB එකෙන් මගේ ලැප්ටොප් එකට කනෙක්ට් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සන ලයිට් එකක් තුනවා. බලන්නකෝ. TikTok All Star. Stop. දකින්න තියෙන ලයිට් දැම්මම කනෙක්ට් කරලා ලයිට් වත් වෙනවා කොහොමද කියලා. ඒ ඔන්න සුපර් මවුස් එකක් තමයි ඔයගොල්ලොත් ගන්න බලන්න. එහෙනම් ආදර වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම ගුඩ් බයි.